අම්බෝ රජතුමනි මේ දණ්ඩ දිග ආචාරිනී අපි දැන් කුමක්ද කරන්නේ? නුවර අල්ල ගන්නවා තියා පවුර ළඟටවත් යන්න පුළුවන් කෙනෙක් මාගේ සේනාවේ නැහැ. රජතුමනි අපි නුවර ජල මාර්ග නවත්වා දමමු. පිපාසයෙන් මිනිසුන් හෙම්බත් වූ විට වැඩි දවසක් නොගොස් නුවර දොරටු විවෘත කරයි. සතුරන්ගේ මේ රහස් සැලසුම චරපුරුෂයකු මාර්ගයෙන් මහෝෂධ පණ්ඩිතයන් වෙත ළඟා වුණා. කේවට්ට මහල්ලා තවමත් මා මහෝෂධ පණ්ඩිත් බව නොදනි. එසේ සිතූ පණ්ඩිතයන් වහාම ක්‍රියාත්මක වුණා. හැටරියන් උණදණ්ඩක් පලා ගැට ඉවත් කර හිමාලයේ පස් හා බීජ පුරවා නැවත සකස් කළා. එදින රෑහිම එම උණදණ්ඩ මුදුනේ විශ්මිත ලෙස අලංකාර මලක් පිපී තිබුණා. පසුදින මේ විශ්මිත මල දැක මුළු නුවරම මවිත වුණා. පණ්ඩිතයන්ගේ අනින් සේවකයෝ චූලනී රජුට නින්දා කරමින් එම මල පවුරෙන් පිටතට විසික් කළා. ඒයි බ්‍රහ්මදත්ත සෙබළුනි මේ මල් ඔළුවේ ගහගෙන මේ දණු කාපල්ලා බඩගින්නේ නොමැරි. සතුරන් මවිතව සිටියදී ඔවුන් අතර සැඟවී සිටි මහෝෂධයන්ගේ චරපුරුෂයෙක් ඔව චූලනී රජුට පෙන්වීමට රැගෙන ගියා. දේවයන් වහන්සේ බලන්න. මෙතරම් දිග ඇඹුල මලක් හා දණ්ඩක් මා ජීවිතයට දැකලා නැහැ. වහාම මැන බලනු. දණ්ඩ මැන බැලූ පසු චරපුරුෂයා කී බොරුවට රැවටුණු රජු ජල මාර්ග නවත්වා නුවර එල්ලීමේ අදහස අත්හැර දැම්මා.